මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ eShop web application එකේ home page එකේ latestම product listing ගැන. ඉතින් මේ විදිහට අපි home page එකේ cursor එකෙන් පාතට ගියොත් අපිට බලා ගන්න පුළුවන් categories වලට අදාළ latestම product display වෙලා තියෙනවා. අපි මේ product එකක් add කරන card එක bootstrap වල card කියන option එකෙන් තමයි අරගෙන තියෙන්නේ. හරි අපි දැන් එහෙනම් බලමු මේකට අදාළ ඩිසයින් එක සහ ප්‍රොසෙස් එක මොනවා වගේද කියලා. හරි මේ තියෙන අපි හෝම් පේජ් එකේ ඩිසයින් එක අපි මුලින්ම සෙෂන් එක ස්ටාර්ට් කරන් තියෙනවා මෙතනින්. ඒ වගේම අපිට මෙතනදී connection.php කියන ෆයිල් එකත් රික්වයර් කරනවා. මොකද අපි categories ඒ වගේම products load කර database එකෙන් load කරගනිද්දී අපිට connection.php කියන ෆයිල් එක හරහා තමයි load කරගන්න ඉන්නේ අපි project එකට. මෙතෙන් අපි category names ටික load කරන් තියෙන div එක. මෙතනදී අපි මුලින්ම $CRS කියන variable එකට categories කියන result set එක load කරන් තියෙනවා. ඒ වගේ මේ categories කියන result set එකෙන් category name එක අපි මෙතනදී echo කරගෙන තියෙනවා. ඒ වගේම category name එකට පාතින් product ටික list කරගෙන තියෙන්නේ මෙන්න මේ code එක පාවිච්චි කරලා මේ products කියන code එක පාවිච්චි කරලා. මෙතනදී අපි PHP code එකක් ඇතුලේ product rs කියලා product කියන table එකේ result set එක අරගෙන තියෙනවා. අදාළ category එකට අදාළ product ටික තමයි අපි මෙතනදී load කරගෙන තියෙන්නේ. ඒ වගේම අපි මෙතනදී date time එකත් order by එක දාලා latest විදිහට අරගෙන තියෙනවා. latest product ටික විතරක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන status id සමාන 1 කියලා ඇදලා තියෙන්නේ available products විතරක් කියන එක. status id එක 0 නම් unavailable, status id එක 1 නම් available. ඒ වගේම මෙතනදී අපි features එකක් දාලා මේ product ටික වෙන වෙනම ඩිස්ප්ලේ වෙන්න අපි හදලා තියෙනවා. ඒ වගේම මෙතන කාඩ් එක ඇතුලේ තවත් PHP කෝඩ් එකක් දාලා imgrs කියන variable එකට product image කියන table එකකින් product id එකට අදාළ location එකත් අපි මෙතනදී අරගෙන තියෙනවා. මෙතන තියෙන්නේ අදාළ product id එකට සමාන product location එක, product location එකේ තියෙන image එක මෙතන load වෙන එක. ඒ වගේ අපි මෙතනදී ඒ image data කියන image data එකේ path එක echo කරගෙන තියෙනවා. ඒ වගේම card එකට pathin, ඒ වගේම card එකේ image එකට pathin product table එකේ අදාළ id එකට සමාන data ටිකෙන් title එකත් අපි title එක, price එක, quantity එක වගේ දේවල් අපි මෙතනදී add කරලා තියෙනවා. ඒ වගේම මේ data ටිකට පාතින් buy now කියලා button එකකුත් අපි add කරලා තියෙනවා. ඒ වගේම මේ buy now කියන button එක click කරාට පස්සේ single product view කියන page එකට යන්න පුළුවන්. ඒ වගේම මෙතන buy now කියන button එකට පාතින් add to cart කියලා button එකක් සහ add to wish list කියලා button දෙකක් add කරලා තියෙනවා. මේ තියන්නේ add to cart කියන button එකට දාලා තියෙන cart එකේ icon එක. ඒ වගේම මේ තියන්නේ add to wish list කියන button එකට දාලා තියෙන heart icon එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි home page එකේ latest product listing code කරගෙන තියෙන්නේ.